මේ තියෙන්නේ අපි නාවලට කරපු හෝම් සිනමා සෙටප් එක. ඩෝ එක විදිහට ඇතුළට ෆෙල්වට් යූස් කරපු, එළියට රෙක්සින් යූස් කරපු සවුන්ඩ් ප්‍රූෆ් පැඩඩ් ඩෝ එකක් බලා ගන්න පුළුවන්. රික්වෙස්ට් කරපු විදිහටම මෙතනදී සීට්ස් 6ක් යූස් කරගෙන තියෙනවා. ඉස්සරහට සීට්ස් 3ක් වගේම පිටිපස්සට සීට්ස් 3ක්. ඇඩ්ජස්ටබල් ලෙග් රෙස්ට් එකක් වගේම පල්ලෙහා ලයිට් ස්ට්‍රිප් එකක් බලා ගන්න පුළුවන්. USB charging port එකක් වගේම මේ විදිහේ ස්විචස් බලා ගන්න පුළුවන්. ලෙග් රෙස්ට්, බෑක් රෙස්ට්, හෙඩ් රෙස්ට් එක කියන මේ සීට්ස් වල ඩයමන්ඩ් කට් එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී කස්ටමර්ට කම්ෆර්ටබල් මූවී එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඔන්කෝ 7.1 සවුන්ඩ් සිස්ටම් එකක් අපි යූස් කරගෙන තියෙනවා. මෙතනදී කස්ටමර්ට හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් අරගන්න පුළුවන්. ඉස්සරහට යූස් කරලා තියෙන මේ සීට්ස් තුන ෆීචර්ස් ගොඩක් එක්ක යන ඩුවල් මෝටර් සීට්ස් තුනක්. මේ පෙන්වන සීට් එක කන්වර්ටබල් සීට් එකක්. රිඩි ලයිට්ස් වගේම තවත් දේවල් බලා ගන්න පුළුවන්. රිඩි ලයිට්ස් දෙකක්, කප් හෝල්ඩර්ස් දෙකක් වගේම වයර්ලස් charge එකක් බලා ගන්න පුළුවන්. ටච් සෙන්සර්ස් වලින් එන රිඩි ලයිට්ස් මේ පෙන්නට විදිහට ඔන් ඔෆ් කරගන්න වගේම ලයිට්ස් අඩු වැඩි කරගන්න පුළුවන්. මේ වගේ ස්ටෝරේජ් බොක්ස් දෙකක් බලා ගන්න පුළුවන්. පිටිපස්සේ සීට්ස් වල ඉන්න අයට ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැති විදිහට අපි මේ සීට්ස් 6 මේ විදිහට සෙටප් කරලා තියෙනවා. කැබිනට් එක විදිහට කස්ටමයිස්ඩ් ඉලෙක්ට්‍රික් කැබිනට් එකක්. ප්‍රොජෙක්ට් එක විදිහට AVOL 2500 ප්‍රොජෙක්ට් එක. මෙතනදී ස්ක්‍රීන් එක විදිහට යූස් කරගෙන තියෙන්නේ ෆික්ස් ෆ්‍රේම් ALR ස්ක්‍රීන් එකක්. සවුන්ඩ් ඇබ්සෝබින් සීලින් එකක් වගේම බල්ක් හෙඩ් එකක් මෙතනදී බලා ගන්න පුළුවන්. බල්ක් හෙඩ් එක ඇතුලෙන් තියෙන නියොන් ලයිට්ස්, අපි යූස් කරලා තියෙන ස්පොට් ලයිට්ස් වගේම වෝල් එකේ මවුන්ට් කරලා තියෙන නියොන් ලයිට්ස් කස්ටමර් ඉල්ලපු විදිහටත් වඩා හොඳට අපි වැඩේ කරලා දීලා තියෙනවා. ආසාවෙන් ඉන්න හෝම් සිනමා එක ඒ විදිහටම කරගන්න කතා කරන්න අපිට 074 015 1670